අපි අද හදන්න යන්නේ මස් රසට සෝයා මීට් එකක්. සෝයා එක පළවෙනිටම තම්බගෙන ඉන්න ඕන. ලුණු ටිකක් දාන්න. සෝයා මීට් එක තැම්බෙන ගමන් තියෙන්නේ. සෝයා මීට් එක තැම්බෙන කල මම ඉන්ග්‍රීඩියන්ට්ස් එක පොඩ්ඩක් කියන්නම්. සුදු ලුණු, ඉඟුරු, කරපිංචා, ගොරක, කුරුඳු, එනසල්, තක්කාලි, ලුණු and chilies. තැම්බිච්ච සෝයා ටික හොඳට වතුර මිරිකගෙන මෙන්න මේ වගේ භාජනයකට දාගන්න. right, අපි උයන්න කලින් මේක එයා ෆ්‍රයි කරගන්න යන්නේ. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්න. chili powder. ඔයගේ සර ගානට බල්ලා දාගන්න. ගම්මිරිස් චුට්ටක්, මොකද උයනකොට මම ආයෙ ගම්මිරිස් ටිකක් දානවා. bit of salt, soya sauce ටික. You have to mix it well. රත්වෙච්ච පෑන් එකට අපි ඔයිල් ටිකක් දාගමු. අපි මුලින්ම අබ ටිකක් දාගමු. ඊට පස්සේ අපි මේකටම කරපිංචා ටිකක් එකතු කරගන්න ඕනේ. උළුහල්. දැන් අපි මේකටම සුදු ලුණු ටික, කුරුඳු ටික, එතකොට ඉඟුරු ටික, ගොරක ටික, ඒ ටික ඔක්කොම දාගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි මිරිස් ටිකයි ලුණු ටිකයි දාගන්න ඕනේ. මිරිස් ටික, chili powder, කහ කුඩු ටික, තුන පහ කුඩු ටික, සෝයා සෝස් ටික, දැන් දාන ඔයිස්ටර් සෝස් ටික. දැන් මේ මික්ස් එකට අපි ලුණු චුට්ටක් දාගන්න ඕනේ. දැන් අපි මේකට තක්කාලි ටික දාගන්න ඕන. දැන් අපි මේකට සෝයා ටික දාගන්න ඕනේ. අපි එයා ෆ්‍රයි කරපු සෝයා ටික. කන්න කලින් මේ වෙලාවට මික්ස් කරනකොට නම් මාර සුවඳක් තමයි තියෙන්නේ. දැන් නම් මේක මස් කරියක් වගේ සුවඳයි, මස් කරියක් වගේ පෙනුමයි. දැන් මේකට මිල්ක් පොඩ්ඩක් දාගන්න ඕනේ. වතුර චුට්ටකුත් දාගන්න ඕනේ. අපි මිනිත්තු 3-4ක් වහලා තියන්න ඕනේ. සෝයා එකේ තිබ්බ ඉන්ග්‍රීඩියන්ට් එක දැන් තමයි දාගන්නේ. විනාඩි 4-5ක් හිඳුනහම මෙන්න මේ විදිහට මස් එකක් වගේ අපේ සෝයා මීට් එක finally ready.